ඔන්න ඉතින් අද ටෙක් සදිය වෙතින් ගෙනෙන Excel 5 minute lesson series එකේ episode 10 එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. කලින් episode එකෙන් අපි තප්පරෙන් chart සහ graph හදන විදිය ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් අයට Excel වල දින ලොකුම ප්‍රශ්නයක් තමයි sheet එකක් print කරද්දී එක පැත්තට කැපිලා කොළ දෙක තුනකට ඒක යනවා. අද අපි බලමු page setup කරලා print area එක හදලා කැපෙන්නේ නැතුව හරියටම print එකක් ගන්න සහ PDF එකක් විදියට සේව් කරගන්නේ කොහොමද කියලා. අපි මේ වැඩේත් විනාඩි 3කින් විතර ගොඩ දාගන්න try කරමු. ඉතින් ඔයාලට පේනවා ඇති මම මුලින්ම keyboard එකේ control P ගහලා print preview එක බැලුවොත් ගොඩක් වෙලාවට table එකේ දකුණු පැත්තේ columns ටික කැපිලා ඊළඟ පිටුවට ගිහින් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති page දෙකකට ගිහිල්ලා තියෙනවා මේ table එක. ඉතින් ඔයාලට පේනවා ඇති අර table එකේ එක sheet එකක තිබ්බ data ටික print preview එක බැලුවට පස්සේ තියෙන්නේ page දෙකකට තුනකට ගිහිල්ලා. ඉතින් මම මුලින්ම කරන්න ඕන ඔයා හිතන්නකෝ මේ ටේබල් එක දැන් දිගට වඩා පළල වැඩි නිසා ඔයා මුලින්ම කරන්න ඕන portrait. ඒ කියන්නේ දිග අත වෙනුවට landscape හරස් අතට මාරු කරන්න ඕන. ඔයාලට පේනවා ඇති මම මෙතන මේ portrait තියෙන එක landscape දානවා. ඊට පස්සේ ඒක අර දිග අතට තියෙන එක පළල් විදියට හැදෙනවා. ඔයාලට පේනවා ඇති අපි හැම කරත් අර data ටික තියෙන page දෙකකට ගිහිල්ලා ඊළඟට වාර කරන්න පුළුවන් අර පල්ලෙහාම තියෙන no scaling කියන තැනට ගිහිල්ලා fill all column in one page ඒක තෝරගන්න ඕනේ. ඉතින් දැන් බලන්න අර column සියල්ලම එක පිටුවට ඇවිල්ලා ලස්සනට හැදිලා තියෙනවා. අර page දෙකට කැපිලා තිබ්බේවා හරි ගිහිල්ලා ලස්සනට එක page එකකට ඇවිල්ලා තියෙනවා. හරි ඊළඟට අපි බලමු දැන් ඔයාලට හිතන්නකෝ මේ sheet එකේ තියෙන data ටිකක්. ඒ කියන්නේ මේ table එකෙන් කොටසක් විතරක් තමයි print කරගන්න ඕනේ. මුලින්ම එතකොට කරන්න ඕන මේ විදිහට mouse එකෙන් click කරගෙන ඔයාට ඕන ටික විතරක් select කරගන්න. මම මෙතන මේ line 20ක් යනකම් select කරනවා product එක ළඟට විතරක්. ඔයාලට පේනවා ඇති. මම line 20ක් select කරගන්නවා product එක ළඟට. ඊට පස්සේ ඔයා මේ හරි ඔයා මේ විදිහට page layout tab එකට ගිහිල්ලා print area කියන icon එක click කරලා set print area දෙන්න. හරි වෙනවා set print area කියන එක මම දුවනවා. දැන් ඔයා control P ගහලා බලන්න print view එක කොහොමද කියලා. අර පේනවා ඇති අපි අර select කරගත්තු data ටික විතරක් ඇවිල්ලා තියෙනවා print එකට එක page එකකට ලස්සනට. ඉතින් මේ ටික තමයි print setup වල මූලික දේවල් ටික. ඊළඟට අපි බලමු ඔයා හිතන්නකෝ අර printer එකක් නැත්තම් හරි එහෙම නැත්තම් මේක කාට හරි මේ soft copy එක යවන්න ඕන නම් මේක ලස්සන PDF එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මේකටත් මුලින්ම කරන්න ඕන ඔයාට PDF එකක් විදියට save කරගන්න ඕන කොටස. මුලින්ම ඔයා select කරගන්න ඕන. මම මේ විදිහට select කරගන්නවා අර line 20ට යනකම් product කියන line ටික. ඊට පස්සේ ඔයා මේ උඩ තියෙන file කියන tab එකට ගිහිල්ලා එතනින් save as කියන එක තෝරගන්න. ඊට පස්සේ ඔයාගේ computer එකේ location එකක් තෝරගන්න ඔයාලට පුළුවන් browse ගිහිල්ලා මම මගේ desktop එක තෝරගන්නවා. තෝරගෙන ඔයාලට rename කරගන්න පුළුවන් ඔයාගේ PDF එක ඕන විදිහට. අර වෙනද මම desktop එකේ මේ PDF කියලා save කරගෙන මම මෙතනින් PDF කියන එක තෝරන්න ඕන පහළට ගිහිල්ලා. Excel workbook වෙනුවට PDF තෝරලා save කරන්න. ඔයා දැක්කද ඔටෝම අර PDF එකක් විදිහට මේ ෆයිල් එක save වෙලා open වෙලා තියෙනවා. හැබැයි මේක අපිට edit කරන්න මුකුත් කරන්න බෑ. ඔයාට ඕන කෙනෙක්ට යවන්න පුළුවන්. ඔන්න ඉතින් අදින් අපේ Excel episode 10ක් අවසන් වෙනවා. දැන් ඔයාට Excel වල මූලික වැඩ ටික කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. ඊළඟ episode 11 එකේ ඉඳලා අපි data filter කරන්නේ, sort කරන්නේ සහ duplicate අයින් කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ප්‍රයෝජනවත් වුණා නම් like කරලා යාළුවන්ට share කරන්න. ඒ වගේම ටෙක් සදිය channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.